මිර්වා මම දන්නවා. මිර්වා අපි දැන් යන්න ඕනේ. ඉයන් ඔහොමම ඉන්න. මගේ බලය ඉස්සරහා තමුන්ලට කරන්න පුළුවන් දෙයක් නෑ. ඔයාලගේ හැම මහන්සියක්ම දැන් වතුරේ. තමුන්ලගේ ඉරණම මෙතනම ලියවෙයි. තමුන් ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් වෙයි. මේ ගල් කුළුණු අතර හිරකාරයෙක් විදියට හැමදාටම ඉන්න වෙන එක. ඒව කොහෙද? තමුන්ලගේ මෝඩ වැඩවලින් වැඩක් වෙන්නේ නෑ. එයා මගේ අයියා. තමුන් අපි යාට උදව් කරන එක නවත්තනවා. ඒකේ තේරුම මොකද්ද කියලා දන්නවද? තමුන්ගේ අන්තිම කාලය ඇවිල්ලා. මෙයා මට පිස්සු හදවනවනේ. තමුන්ලට පුළුවන් හීන දකින්න විතරයි. ඔයාලට කවදාවත්ම මේ ලෝකෙ තියෙන නීති ගැන තේරුම් ගන්න වෙන්නේ නෑ. මං අවධානය වෙනස් කරන්න. ඔයාගෙන් ඊයන්ට උදව් කරන්න. හොඳ උත්සාහයක්. මට නම් මේක ඇති වෙලා තියෙන්නේ. මිර්වා අමෝර්. ඒක තවෙත්ත එන. තම මොඩා ගැනද දොඩවන්න කියලා කියනෝ මෝඩෝගස්? කෙනෙක් දුෂ්ට වෙන තරමට එයාට ඉක්මනට පරාද වෙන්නත් වෙනවා. තමුන්ලට කියටවත් මාව පරද්දන්න පුළුවන් කමක් නෑ. පාතාල ලෝකෙන් එළියදී වුණාට ඒත් මෙහෙදී මගේ හැම ශක්තියක්ම මෙතනදී එකතු වෙනවා. ඕගස්ලා කිසිම තේරුමක් නැති අවලස්සන සත්තු ජාතියක්. අවුරුදු 10 ගණනකට කලින් හිටියා වගේමයි. මිර්වා අමෝර්. ඉයන් ශක්තිමත්ව පැලඩන්වරයත් ගොඩාක් උත්සාහ කළා. ඒත් අසාර්ථකයි. දුෂ්ට මායාකාරී. එතකොට දැන් ඔයාලගේ වාරයක් ඇවිල්ලා කිසිම වැඩකට නැති ප්‍රාථමික ජීවින් ටික තමුන්ලට කවදාවත් මේදි දිනන්න හම්බ වෙන්නේ නෑ. මොකක්? මං තනං හිටියා. මගේ යාළුවා කීටවත් පරදින්නේ නෑ. එයා ගොඩක් හිතහයිය කෙනෙක්. නැගිටින්න ඉයන්. ඔයාට මේක පුළුවන්. මේක වෙන්න බෑ. මේක කියනවත් වෙන්න බෑ. නෑ. ඉයන් මකර රුධිරේ වැඩ කළා. නියමයි. ඔන්න එහෙනම් ඔයාලගේ වීරයාව මගේ අඩුව තේරෙන්නේ නැතිනේ. එහෙමද? මට නම් ඒක අපේ පුංචි කාලේ ඉඳන්ම තේරිච්ච දෙයක්. නැද්ද? මම නම් දැනගෙන හිටියා මේ වගේ ගල් දාලා ඔයා වගේ පැලඩන් වරේක කීයටවත් නවත්තන්න බෑයි කියලා. මං කිව්ව දේ හරි නේද යාළුවා?
ආයෙත් කටහඬවල හෙන්න පටන් අරගෙනද? මට ඔයා වැහෙනවා ඊයන්. ඒ වගේම ඔයා ඉන්න තැනත් මන් දන්නවා. මට ඒ ඇහෙන්නේ ක්‍රැක්ලිගේ කටහඬ. මන් නම් හිතන්නේ ඔයා පළවෙනි මකර කඳුළු බින්දුව අල්ලපු නිසාද? මට පුදුම ඇයි ඔය විදිහට මට කතා කරන්නේ නැද්ද කියලා. නෑ ඒක වෙනස් දෙයක්. හරියට නිකන් විශේෂ බැඳීමක් වගේ. එහෙනම් දැන් ඔයා මකරගෙන් අහන්න කොහොමද මෙතනින් එළියට යන්නේ කියලා. ඔයාට තේරෙන්නේ නැද්ද? අපි දැනටමත් ලොකු කරදරයක වැටිලා ඉන්නේ. තමුන්ලට කීයටවත් මේ පාතාල ලෝකෙ පැනලා යන්න බෑ. ආයෙත් කවදාවත්ම. ඔයාට හැප්පෙන්නද ඕනේ? තමුන්ලගේ ලැජ්ජනැතිකමට වන්දිගෙ වන්න මේ බොහොම ඉක්මනින්. ඔයත් ඔහොම වෙන්න කලින් පැලටන්වරෙක් නේද? ඔයාට ඒක මතක ඇතිනේ. මේකේ බලය ගැන අමුතින් කියන්න ඕනේ නැහනේ. ඔය කතාවලට මම බය වෙන්නේ නැහැ. මකර රුධිරයෙන් තමුන්ගේ ඇගේ තිබ්බ විෂවල ශක්තිය අයින් වෙලා ගියා. ඒ තමුන්ලට ඒ ගැන ලොකුකම් කියවන්න මං ඉඩ තියන්නේ නැහැ. ඒත් ලොකුකම් කියවන්න ඕනේ. මොකද එක්කෙනෙක් අපිව උද්‍යානවල තියෙන ලස්සන පිළිම බවට පත් කරන්න හැදුවානේ. අනික එයා මගේ යාළුවවත් එකට අරගන්න හැදුවා. ඔයා පිළිගත්තොත් හොඳයි. ඔයාට මේ වගේ වැඩ ගැලපෙන්නේ නැහැ කියලා. ඒකනේ අනිත් එක කිසි විනෝදයක්වත් නැතුවේ මේ මම නැතුව. කට වහගන්නව මෝඩ පැලඩන්වරු ටික. ඔච්චර කේන්ති ගන්න එපා. ඔයාගේ වැරදි ටික ඔයාට හදාගන්න පුළුවන් නම් අපේ පැත්තට ගන්න එක ගැන සලකලා බලන්න. මකර රුධිරය. තමුන් ළඟ දැන් ඒවා ඉතුරු වෙලා නැහැ. ඇත්ත තමයි. දැන් ඔයා කාගේ පැත්තද? දෙන්නත් එක්ක විකාර කියවන්න නම් දැන් ලෑස්ති වෙන්න එපා. මට ආපහු සැරයක් නේ විෂත් එක්ක ඔට්ටු වෙන්න නම් බෑ හරිද? ඒත් එහෙම කරන්නම වෙනවා. ඉයන් අමෝල් තාමත් කිසිම වෙනසක් වෙලා නැහැ. තමුන්ලගේ කණ්ඩායමේ 3 දෙනා සම්පූර්ණ වුණයි කියලා. අපිට මේ වැඩේ හිතන තරම් ලේසි වෙන එකක් නෑ වගේ. එහෙමද? ඇයි ඔය එහෙම හිතන්නේ? ඔයාට ට්‍රැක්ලි එක්ක සමීප සම්බන්ධයක් තියෙනවා නම් ඇයි ඔයාට බැරි එයාගේ මොකක් හරි උදව්වක් අරගන්න? ක්‍රැක්ලි මං ඔයත් එක්කම ඉන්නේ ඊයන්. අකාන අපිට වැඩිය ගොඩක් බලවත් කෙනෙක්. එයාට අපිට පහර දෙන්න බැරි වෙයි. මේ වැඩේ හරියන්නේ නැහැ වගේ. ඔයාට පුළුවන් වේද අපිව මෙතනින් එළියට ගන්න? මට ඒක කරන්න බෑ ඊයන්. මගේ සීමාවෙන් පිට මට ශක්තියක් නැහැ. ඒ කියන්නේ මේ හැම දෙයක්ම ඉවරද? මේකද අපේ අවසානේ. මේ දේවල් තේරුමක් නැද්ද? තාම නෑ. මට ඔයාලට උදව් කරන්න බැරි. ඒත් ඔයාලට දෙයක් කරන්න පුළුවන්. හැබැයි මං කරන්න. දැන් ඔයා සුව වෙලා ඇත්තම කරෙන් ගාව තියෙන ශක්තිය කොටසකුත් ඔයාලඟ තියෙනවා. මට දැන් ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන්ද? මෙරුවා අමෝර් එන්න මාත් එක්ක. මං හිතනවා ඔයාට මෙතනින් එළියට පැන ගන්න හොඳ අදහසක් ඇති කියලා. මං ගාව තියෙන එකට නියම අදහසක්. අපොයි නෑ මෙයාගේ ඔළුව හොඳ නැද්ද? ඒක කොහොමත් එහෙමනේ. ඒත් එයා දන්නවා එයා කරන්න යන දේ ගැන. මොකක්? නෑ.
ඉක්මන් කරන්න දැන් පනින්න ලෑස්ති වෙන්න මොකක්? එතකොට මේකද ඔයාගේ සැලැස්ම? මං කිව්වනේ මොලේ හොඳ නෑ කියලා. නෑ යා හරි. අපි පනින්න ඕනේ. ඒ පාර දෙන්නගේ මොළු හොඳ නැද්ද? පවුලෙන් එන ලෙඩක්ද කොහෙද? එයාලව නවත්තන්න! පනින්න ඒක වැඩ කරනවා. ඒ වුණාට ඔයත් ඉතින් කලින් සැක කළානේ අනිවාර්යෙන්ම. ඔයා මේ යන්නේ කොහෙද කියලා දන්නවද? මං එම හිතනවා මට හිතෙනවා ආපහු අපේ ලෝකෙ මට කතා කරනවා කියලා නියමයි. එහෙනම් අපි ඉක්මන් කරලා ඒ පැත්තට යමු. ඔව් අපි එහෙනම් ඒව කරමු මං හිතන්නේ මෙතන මකර ශක්තියට ප්‍රතිචාර දක්වනවා අපි දන්නේ නැහැ ඒක කොච්චර වෙලාවක් තියෙයිද කියලා. ඉක්මනට යමු. ඉක්මන් කරන්න ඊය. අවධානය යොමු කරන්න පටන් ගන්න යන්න. ආපහු එරන්ඩාන් වලට යන්න පුළුවන් තොරතුරක් ඔයා විවර කරන්න ඕන. මකර රුධිරයේ ශක්තිය සම්පූර්ණයෙන්ම නැතිලා යන්න කලින් උත්සාහ කරන්න. ඒක හැබැයි කියන තරම් ලේසි වෙන එකක් නෑ ඔයාගේ ලෝකය ගැන හිතන්න. ඒක ඔයාගේ මනසින් දකින්න. මම මේ පැත්තෙන් සම්බන්ධතාවය ස්ථාවර තියාගන්න බලන්න. හරියට හරි. අන්න එහෙම. නියමයි ඒ වැඩේ හරියටම හරි වගේ මිරුවා අමෝර් අපි ඔයාගේ පිටිපස්සෙන් එනවා ඊය. හරි දැන් පනින්න වෙන්න බෑ! ලාබාල පැලඩන්වරු පාතාල ලෝකෙන් පැනගත්තා. එහෙමයි මගේ තුමානනේ තමුන් ඒකට ඉඩ දුන්නා. එයාලා ඔප්පු කරා එයාලා අපි හිතනවට වඩා දක්ෂයි කියලා. හැබැයි මේක මගැරුණා. ඔයාලා කරගත්තේ ලොකු වැරද්දක් ළමයිනේ. ඔක්කොම අතින් ආව නේද? ඔව් මම නම් ඇවිල්ලා. ඊයන්ට කොහමද? මමත් හොඳින් ඉන්නවා දුෂ්ටයන් වද්ද? ඇයි ඔයාට මෙයා වර හිටියා වගේ කළු කැත කෙනෙක් විදිහට පේන්නේ මෝඩයෝ? හොඳටම විශ්වාසයි නේද හරි කෙනාව තමයි අරන් ආවේ කියලා? ඔයාට විශ්වාස නැත්තම් ආපහු ගිහලා බලන්න පුළුවන් මං කියන දේ පිළිගන්නෙත් නෑනේ නෑ නෑ මම ඔයා විශ්වාස කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මට ඉවසිල්ලක් නෑ ක්‍රැක්ලිගේ කැතම කැත මූණ දකින්නකම්. අපි යාට කියන්න ඕනේ අපි තමයි යාට හම්බ වෙච්ච දක්ෂතම පැලඩන්වරු ටික කියලා. එහෙම නේද? හොඳයි හොඳයි හොඳයි. එහෙනම් මට ඒක මගෑරිලා.
මම දැන් තමයි දන්නේ විෂ පැතුරුණු තැන්වලින් පාතාල ලෝකෙට යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ බොහොම ඉක්මනින් අකානගේ සහය නැතුව මට නැගිටින්න පුළුවන් වෙයි. යන්න අපහු හොඳ වුණා. හරි ඒකවා දන්නවා කියලා අපි දන්නවා. මන්දන්නා තමයි. කොහොමද එහෙම දැනගන්නේ? මට දැන්නේ තේරුනේ. මෙයාලා අතර දැන් තියෙනවනේ සම්බන්ධයක්. ඒ කතාව හරි. අපි දෙන්නට දැන් පුළුවන් ඕන වෙලාවක මනසින් කතා කරන්න. ඒ වගේම ওই දෙන්නට ඕන වෙලාවක බනින්නත් පුළුවන්. ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඔයාලා මේ විදිහට කාලේ නාස්ති කරන්න කියලා. මේ විදිහට ඔයාලට පුළුවන් ප්‍රශස්ති ගී ගායනා කරන්න. අපි තමයි එකම පැලඩන් වරු පාතාල ලෝකෙට ගිහිල්ලා බේරිලා ආපු. මං කිව්ව දේ හරි නේද? මේ කතා කරන මගේ තරුණෝකස් දරුවෝ. අපිට මීට වැඩිය මහන්සි වෙන්න වෙනවා අකානගෙනුයි අසුරාධිපතිගෙනුයි සම්පූර්ණ ජයග්‍රහණය ලබා ගන්න. හැබැයි මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ හොඳ අවධානයෙන් මේ සටන කළොත් විතරයි. බය වෙන්න එපා වයසක මකරෝ. මං ඉන්නකම් කිසිම පැලඩන් වරේ කාටවත් බය වෙන්න ඕනේ නැහැ. ඔයිට වඩා ගරු කරලා කතා කරන්න. නෑ ක්‍රැක්ලි එහෙම කිව්වා කියලා අපිත් එක්ක තරහ වෙන්නේ නෑ. එයාත් දැන් අපේ යාළුවෙක් වගේනේ. මට එක පාරට මොයාගේ කටහඬ ඇහුණා. ඒත් මට ඔයාගේ කටහඬ ඇහුනේ ඔයා එළිඉඳන් වෙනදට මට කතා කරනවා වගේ නෙමෙයි. ඔයා මගේ ඇඟ ඇතුළින්දන් කතා කරනවා වගේ. එහෙම වෙන්න දැන් මගේ රුධිරය ඔයාගෙන් ගෙතුවන හින්දා. ඔයයි මමයි අපි දෙන්න දැන් එකට බැඳිලා ඉන්නේ යන්. සදාටම ඔයා ඉතිහාසයේ විශේෂ නමකින් හඳුන්වපු කෙනෙක් බවට පත් වෙලා තියන්නේ යන්. රෝම බාලෝ කෙනෙක්. මොකක්? රෝම වාලෝ.